සයින්ස් ෆික්ෂන් ඇක්ෂන් සහ ටයිම් ලූප් ගැන කියවෙන සුපිරි ඇක්ෂන් මූවි එකක් වෙන ඒජ් ඔෆ් ටුමාරෝ ගැන කතා කරමුද? හොඳයි යාළුවනේ, අපි අද කතා කරන්නේ 2014 වර්ෂයේ රිලීස් වුණු ටොම් ක්‍රූස් රංගන දායකත්වය ලබා දෙන IMDb රේටින් 7.9ක් සහ Rotten Tomatoes 91ක් ගත්ත සුපිරි ෆිල්ම් එකක් වන ඒජ් ඔෆ් ටුමාරෝ ගැනයි. ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත් කතාව පටන් ගන්නකොට පෙන්නන්නේ අනාගත ලෝකය ගැනයි. මේ කාලේ වෙනකොට මිමික්ස් කියන අභ්‍යවකාශ ජීවීන් පිරිසක් විසින් පෘථිවිය ආක්‍රමණය කරලා තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල් එකිනෙකට එකතු වෙලා මේ යුද්ධය වෙනුවෙන් සටන් කරනවා. හැබැයි මිනිස් හමුදාව මේ යුද්ධයෙන් පරාජයට පත් වෙමිනුයි ඉන්නේ. මේජර් විලියම් කේජ් කියන්නේ හමුදාවේ ප්‍රචාරක නිලධාරියෙක්. ඔහු කවදාකවත් ඇත්තම යුද්ධයකට නම් ගිහිල්ලා තිබුණේ නැහැ. ඔහු කරන්නේ මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු ලබා දෙන එක විතරයි. මොහු යුද්ධය ගැන කරන ප්‍රකාශ ගැන කේන්තියටපත් වෙන ජෙනරල් බ්‍රිගම් දවසක් කේජ්ට කියනවා ඔයා යුද බිමේ මෙහෙයුමකට සම්බන්ධ වෙනවා කියලා. කේජ් ගොඩක් බය වෙනවා. එයා යුද්ධයට යන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ජෙනරල් බලහත්කාරයෙන්ම ඔහුව ෆ්‍රොන්ට් ලයින් එකට දානවා. අපිට ඊළඟට පෙන්නන්නේ කේජ් සොල්දාදුවන් පිරිසත් සමග නෝමැන්ඩි බීච් එකට ගොඩ බහිනවත් එක්කම මිමික්ස් හමුදාව විසින් මුළු හමුදාවම විනාශ කරන්න පටන් ගන්නවා. කේට් කිසිම සටන් අත්දැකීමක් නැති නිසා ඔහු ගොඩක් අසරණතාවයටපත් වෙනවා. අවසානයේ අහම්බෙන් මෙන් ඔහු ඇල්ෆා මිමික් කියන විශේෂ සත්වයෙක්ව මරනවා. ඒ අතරතුර ඇල්ෆාගේ රුධිරය කේජ්ගේ ඇඟට වැටෙනවා. ඒ මොහොතේම කේජුත් මැරෙනවා. නමුත් පුදුම සිද්ධියක් වෙනවා. කේජ් නැවතත් අවදි වන්නේ පෙර දවසින්. ඔහු හිතන්නේ මේක හීනයක් කියලා. නමුත් එදිනත් කලින් දවසේ වුණු සිදුවීම් ටික ඒ විදිහටම වෙනවා. ඔහු නැවත යුද්ධයට යනවා, නැවතත් මැරෙනවා. නැවත එම දවස ආයෙ ආරම්භ වෙනවා. ඒ විදිහට එයා ආයෙ යුද්ධයට යනවා, ආයෙත් මැරෙනවා. කේජ් තේරුම් ගන්නවා එයා ටයිම් ලූප් එකේ හිර වෙලා ඉන්නේ කියලා. මෙහෙම යුද්ධයට යන කේජ්ට එක දවසක් යුද්ධෙදී අහම්බෙන් මෙන් යුද වීරවරියක් වන රීටා වට්‍රස්කි හමු වෙනවා. එයා කේජ්ට කියනවා මාව හොයාගෙන එන්න කියලා. ඊළඟ ලූප් එකේදී කේජ් යනවා ඇයව හමු වෙන්න. එහිදී රීටා හෙලි කරනවා ඇයටත් කලින් මේ බලයම තිබුණා කියලා. ඇල්ෆා මිමික්ගේ රුධිරය නිසා මිමික්ලගේ ටයිම් රීසෙට් සිස්ටම් එක කේජ්ට ලැබිලා තියෙනවා කියලා ඇය තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ රීටා සහ ඩොක්ටර් කාටර් විසින් කේජ් හොඳට පුරුදු කරන්න පටන් ගන්නවා. කාලයත් සමග බියගොළු කේජ් නිලධාරියා දක්ෂ සටන්කරුවෙක් බවට පත් වෙනවා. මේ අතරේ ඩොක්ටර් කාටර් කියනවා මිමික්ස්ලගේ ප්‍රධානියෙක් ඉන්නවා. එයා තමයි ඔමේගා කියලා.